ආයුබෝවන් අද යමු මගෙත් එක්ක කුණු වැඩක් කරන්න. කුණු වැඩක් කරන්න කියන්නේ කුණු එකතු කරගෙන ඇවිල්ලා ඒවා අපි බැහැර කරන විදිහ පෙන්වන්න. මේ අපේ වත්තේ තියෙන garden waste එක. ඒ කියන්නේ garden bin එකට දාන්න ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් එකතු වුනහම අපි කරන්නේ මේ විදිහට ට්‍රේලර් එකක් අරගෙන ඇවිල්ලා ට්‍රාන්ස්ෆර් ස්ටේෂන්ස් තියෙනවා හැම කවුන්සිල් එකකම. ඒතර ඒ කවුන්සිල් එකට ඇවිල්ලා මෙහෙම ඩම්ප් ඒරියා එකක් තියෙනවා. ඒකට ඇවිල්ලා ඩම්ප් කරන එක. මෙතන green waste විතරක් නෙමෙයි අනිත් household items, motor oil, ඒ වගේම recycling materials ඒ වගේ ඒවා දාන්න පුළුවන්. දැන් මේකේ මේගොල්ලෝ charge කරන්නේ per meter cube. මම මතක විදිහට කොහමද මේ වගේ size trailer එකකට අපිට ගියා $108 මම මතක විදිහට. මේ තියෙන තැන අර අතන තියෙනවා වගේ මේ තැන මේ බේස් තියෙනවා. ඒ එක බේස් ඒගොල්ලෝ allocate කරලා තියෙනවා කාඩ්බෝඩ් වලට, ප්ලාස්ටික්ස් වගේ දේවල් වලට. මේ තියෙන green waste දාන තැන. මේ වගේ ලොකු බින්ස් මෙතන තියෙනවා මේව දාන්න. කට්ටිය ගෙනල්ලා යූත් වගේ අය අරගෙන ඇවිල්ලා දානවා. මේ තියෙන්නේ general waste. ලොකු bulky items වගේ දේවල් අපිට normal bin එකේ දාන්න බැරි ඒවා අපි මෙතෙන්ට ගෙනල්ලා දානවා. මේ කට්ටිය දානවා. එතන තියෙනවා motor oil recycling center එකක්. ඔයගලන්ට 20 liters per visit free dispose කරන්න පුළුවන් මෙතන. මේ තියෙන්නේ glasses recycling කරන station එක. ගෙනල්ලා දාන්න තියෙනවා. මෙයා බාරටම වැඩ කියව ඉන්නේ නැතුව මම දැන් යනවා උදව් කරන්න. බයි තව වීඩියෝ එකකින් හම්බ වෙමු.